හලෝ කට්ටියෝනේ ඉතින් අද ගාලා තියෙන සුපිරිම වීඩියෝ එකක්. ඉතින් මේක මම නිකන් ඉන්නකම මම හිතුවා දැන් ඉස්කෝලේ නිමාඩු හින්දා වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා නිකන් ඉන්නකම හිත ඉද්දි තමයි මට මේ අදහස ආවේ. හරි ඉතින් ඔයාලා දන්නේ නැහැ මට මොකක්ද හිතච්ච අදහස කියලා. ඉතින් මට අදහස තමයි ආපු මිරිස් කල්ලක් කාලා මං ගාව තියෙන ලොකුම කියුබ් එක හදන්න. ඉතින් ඒ වැඩේට ඕන නම් මට මිරිස් කරලා ඉතින් අපි මිරිස් කරලා ගන්න. හරි එහෙනම් කට්ටිය අපි ගැම්මෙන් මෙව මිරිස් ගහගාවට මිරිස් කරලා ගන්න. ඉතින් මෙන්න දිනවා මේකෙන් අපි මිරිස් කරලා ගන්න ඕනේ. මෙන්න මේක මරු. මේක සුපිරි. නැත්තම් මේක සුපිරි මේක සුපිරි මේක. දැන් ගැම්මෙන් මෙහෙනම් යමු දැන් මං ගාව තියෙන ලොකුම කියුබ් එක රූබික් කියුබ් එක ගන්න. ඒ කියන්නේ 4x4 රූබික් කියුබ් එක. හරි ඔන්න මං ගාව තියෙන ලොකුම කියුබ් එක ගන්න. හරි කැට තියලා තියෙන විදිය පොඩ්ඩක් අවුල් තමයි. මෙන්න තියෙනවා මේක තමයි ඉතින් මං ගාව දැන් තියෙන ලොකුම කියුබ් එක 4x4 රූබික් කියුබ් එක. දැන් අපි ලොකුම කියුබ් එකක් තියෙනවා. එහෙනම් අපිට දැන් මිරිස් කල්ලක් තියෙනවා 4x4 රූබික් කියුබ් එකක් තියෙනවා. ඉතින් තව ඕනේ අපිට මට මේක හදන්න කොච්චර ලක් වෙනවා කියලා බලාගන්න ස්ටොප් වොච් එකක්. ඉතින් ඒකට මගේ ඔරලෝසුව තමයි ගන්නෙ. දැන් යන් අපි ඔරලෝසුව ගන්න. මෙන්න ඒකත් මෙතනම තියෙනවා. ඉතින් මේකෙන් තමයි ඉතින් සුපුරුදු පරිදි වෙලා බලන්න වෙන්නේ. හරි එහෙනම් අපි දැන් වැඩේ කරන්න යමු. හරි එහෙනම් ඉතින් මෙන්න වොච් එක තියෙනවා. වොච් එකෙන් තියමු වෙලාව නම් පොඩ්ඩක් පේන්නේ නැහැ පැහැදිලි නෑ තමයි. ඒකට ඉතින් ඉස්සරහ යද්දි මොකක් හරි කරගන්න වෙනවා. කියුබ් එක අනාගතම කොහොම අනාගතත් ඉතින් කාලා හදන්න වෙන්නේ මට. මෙන්න තියෙනවා මික්ස් කරලා පේන මේක අපි ලස්සන කිව්වට කාපුවා මට ඉතින් මම දන්නවා. හරි එහෙනම් මෙතෙන් තියමු. කොම් ලෝ ඛණ්ඩ වයයිනේ. හරි එහෙනම් හදන්න පටන් ගමු. මෙන්න guys මම ගිල්ලා එහෙනම් දැන් ඒක කියුබ් එක හදමු අපි. ටිකක් ගියාට පස්සේ ඔය කර දැන් ඉතින් කියන්න ඕනේ මට එච්චරටම ලොකුවටම සරත් දෙනුන්නේ නැහැ. ඉතින් නෑ වෙලාවට සරත් තිබ්බා. තාම එච්චර ලොකු සරක් නම් මට දැනුන්නේ නැහැ. ලාවට පොඩි සරක් නෑ ඒකේ විතරයි. මම දැන් අහර දෙන්නගෙන ඉන්නේ. ඉතින් කියන්න ඕන ඔයාලා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් channel එකේ දිගටම විතරයි ඉන්න. මොකද මම හිතාගෙන ඉන්නවා ඊළඟට රූබික් කියුබ් එක හදන විදිය ගේන්න. බලමු මට ඒක පුළුවන් වෙයිද දන්නේ. මම කරේ ඊළඟ පාර try කරන්නේ රූබික් කියුබ් එක හරියටම කොහොමද හදන්නේ කියලා ගේන්න තමයි. ඉතින් try එකක් දාලා බලන්න පුළුවන් වෙයිද කියලා. හරි දැන් නම් මම හිතන්නේ කියුබ් එකේ මැද්ද කොටස හදාගෙන ඉවරයි. 3x3 රූබික් කියුබ් හදන විදිය ගෙනාවොත් කියන්නේ කොහොමද ගේම් try එක තමයි දෙන්නේ. එනවොත් තව වීඩියෝ ගේනවා 4x4 2x2 ඒ වගේ කියුබ් හදන විදිය ගැන පන්නේ කොහොමද මගේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරනවා. ඉතින් තව දෙයක් කියන්න ඕන ඔයාලටත් මේ වගේ මට තියෙන චැලෙන්ජස් තියෙනවා නම් කමෙන්ට් කරන්න බලන්න. මම පේනවා ඔයාලා දැන් කියුබ් එකේ මම භාගයක් ඉවරලා තියෙනවා. දෙකේන කොල්ලා ඉතින් ගැම්මෙන් භාගයක් ඉවරයි. තව ටිකයි තියෙන්නේ. මේ ලාවට ඉතින් මම සැර දැනෙන්නේ එච්චර සැර නැද්ද ඔය දෙක. ඉතින් ඔයාලත් ආසයි නම් මේ වගේ දෙයක් try කරලා බලන්න ආසිත. හරි දැන් නම් කියුබ් එකේ යට ටික ඉවරයි වගේ මට. ඉවරයි.
ඉතින් ආයේ මං වැඩක් කරොත් ඉතින් ආයේ සුපිරියටම කරනවා. මට ඔන්න ඔය හරි ගා පොඩ්ඩක් සැර වැඩියෙන් දෙන්න. පොඩ්ඩක් ඇච්ච ලොකුවට නේ. හරි තව ටිකයි. දැන් මන්න දැක්කේ මම පොදුට කොල්ල යනවා. ඉතින් කට්ටිය ඒකින් අන්තිම හරියට අන්තිම වෙද්දී නාටිය පොඩ්ඩක් සැර වැඩියෙන් දෙන්නේ. නැත්නම් එච්චර ලොකු අවුලක් තිබ්බේ නැහැ. ඉතින් බලමු කියුබ්බේ මට හදන්න කොච්චර ලක් ගියද කියලා. මට හදන්න විනාඩි 2යි තප්පර 57.3.8ක් ගිහින් තියෙනවා. ඉතින් කියුබ් එකක් හැදුවා. මිස් කරලා කලත් කොහොමද කියුබ් එකක් හැදුවා. නැති මට මේවා ලොකු වැඩ නෙමෙයි ඊසි. එහෙනම් ඉතින් ඔයාලා වීඩියෝ ලයික් එකක් දාන ෂෙයා කරලා සබ් එකක් දාගෙන channel එකට සෙට් වෙන්න. මොකද තවත් තාතල් වීඩියෝ ඉස්සරහට ගේනවා. ඉතින් ලයික් කරලා ෂෙයා කරලා සබ් එකක් දාලා සෙට් වුණා කියලා ඔයාලා ගෑගෙන් කැලලක් යන්නේ නැහැ. ඒක නිසා මතක තියාගෙන ඉන්න. එහෙනම් මං ගෙන් එන්න.